මේ වෙනකොට අපේ රටේ විවිධ ආයතන වලින් ආනයනය කරපු ඉලෙක්ට්‍රික් ටූ වීලර් ගොඩක් දකින්න ලැබෙනවා. අද NNP ඔටෝමාට් වලින් ගේන්නේ ශක්තිය, කල්පැවැත්ම, ක්වොලිටි එක පිළිබඳ හිතන්න ඕනේ නැති ජීවිත කාලයෙන් පදින්න පුළුවන්. ග්ලෝබල් නම්බර් 1 ඉන්න අයිමා ස්කූටර් සීරීස් එකේ අයිමා ඒරියා ස්කූටර් මොඩල් එක. පිටත පෙන්ම ගැන කතා කළොත් ක්ලාසික් ස්කූටර් ඩිසයින් එකක් තියෙන්නේ. ඉදිරිපස රවුම් හැඩතේ LED ප්‍රොජෙක්ෂන් හෙඩ්ලෑම්ප්, solid body lines, සරල නමුත් මොඩර්න් පෙනුමක් ගේනවා. LED tail light එක අයිමා ලෝගෝ එක ඉලිමිනේට් වෙනවා. දෙදෙනෙකුට පහසුවෙන් ගමන් කරන්න පුළුවන් අලංකාරව ශක්තිමත් වගේම සුවපහසු සීට් එකක් සහ පසුපස ගමන් කරන කෙනාට බෑක් රෙස්ට් එකක් ලැබෙනවා. ඉදිරිපස ඩිස්ක් බ්‍රේක් සහ පසුපස ඩ්‍රම් බ්‍රේක් ලැබෙනවා. මේකෙන් ස්කූටර් එක ලොකු ස්පීඩ් එකකින් ගිහින් වුණත් විශ්වීමකින් හෝ ඇදී යාමකින් තොරව නවත්වා ගැනීමේ හැකියාව ලැබෙනවා. ලීටර් 25.6ක අන්ඩර්සීට් ස්ටෝරේජ් එකක් ලැබෙනවා. මේකෙන් ලොකු සයිස් හෙල්මට් එකක් හෝ බාණ්ඩ ගෙනියන්න පුළුවන්. ඒ වගේම මේ ස්කූටර් එකේ කිලෝ 150ක බරක් ගෙනියන්න පුළුවන්. මේ ස්කූටර් එකට සයිඩ් ස්ටෑන්ඩ් එකක් සහ මේන් ස්ටෑන්ඩ් එකක් ලැබෙනවා. සයිඩ් ස්ටෑන්ඩ් සෙන්සර් ලැබෙනවා. ස්ටෑන්ඩ් එක පහත් කරලා තියෙද්දි බයික් එක ඇක්සලරේට් වෙන්නේ නැහැ. රයිඩර්ට සහ පැසෙන්ජර්ට ඇලුමිනියම් පුඩ්රස් ලැබෙනවා. මේ ස්කූටර් එකේ ශක්තිමත් කල්පවතින සැහැල්ලු සැකිල්ලකින් සහ බොඩි එක කල්පවතින හાર્ඩ් ප්ලාස්ටික් වලින් නිර්මාණය කරලා තියෙනවා. පේන්ට් එක, ශක්තිය, මෙටල් පාස්ට් වල ක්වොලිටි එක, ෆිට් ඇන්ඩ් ෆිනිෂ් එක ප්‍රීමියම් මැනුෆැක්චරර් කෙනෙක්ගේ ක්වොලිටි එකෙන් තියෙනවා. ඉදිරිපස සහ පසුපස දෙකටම අලංකාරවත් ඇලොයි වීල් සමග ටියුබ්ලස් ටයර් ලැබෙනවා. ඉදිරිපස සහ පසුපස අප්සයිඩ් ඩවුන් හයිඩ්‍රොලික් ෂොක් සස්පෙන්ෂන් නිසා සුවපහසු රයිඩ් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. හැන්ඩල් එකේ වම් පැත්තේ හෙඩ් ඩිම් ස්විච්, සිග්නල් ස්විච්, හෝර්න් ස්විච් සහ පාකින් ස්විච් බලා ගන්න පුළුවන්. දකුණු පැත්තේ ස්පීඩ් මෝඩ් වලට මාරු කරන ස්විච් එක සහ ලයිට් ස්විච් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ බයික් එකට ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් එකක් සහිත වොට් 800ක මෝටර් එකක් ලැබෙනවා. මෝටර් එක පිටුපස රෝදේ හබ් එකට සවි කරලා තියෙන්නේ. මේ මෝටර් එකෙන් නිව්ටන් මීටර් 95ක ටෝක් එකක් නිපදවනවා. টොප් ස්පීඩ් එක පැයට කිලෝමීටර් 50ක් වෙනවා. මේ ස්කූටරේ බලය සපයන වොට් 60ක ඇම්පියර් 26ක ලෙඩ් ඇසිඩ් ග්‍රැෆේන් බැටරි බයික් එකේ සීට් එක යට රඳවලා තියෙන්නේ. බැටරිය ෆුල් charge කරලා කිලෝමීටර් 80ක් යන්න පුළුවන්. බැටරි එක 13 ඇම්පියර් ප්ලග් පොයින්ට් එකෙන් පැය 6-7 අතර ඇතුළත නිවසේ charge කරගන්න පුළුවන්. බැටරි එක ෆුල් charge කරන්න විදුලි එකක 1.5ක් වගේ වැය වෙනවා. බැටරි එකේ කල්පැවැත්ම ගැන කතා කළොත් ලෙඩ් ඇසිඩ් ග්‍රැෆේන් බැටරි වල charging cycle 800 ඉඳන් 1000 දක්වා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඉලෙක්ට්‍රික් බයික් එකක් ගද්දී අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දෙවෙනි වර බැටරි මාරු කරද්දී ලොකු ගාණක් වියදම් වෙන එක. ඔයාලා මිලදී ගන්න අයිමා ස්කූටර් වල දෙවෙනි බැටරි සෙට් එක සඳහා 50ක හෝ 100ක වට්ටමක් ලැබෙනවා. අමතර කොටස් සඳහා 120ක වට්ටමකුත්, සේවා වාර සඳහා 120ක වට්ටමකුත් ලැබෙනවා. මේ ස්කූටර් එකට LED කලර් ඩිස්ප්ලේ එකක් ලැබෙනවා. මේකේ පාක් මෝඩ් එක සිලෙක්ට් කරලා තියෙන ස්පීඩ් මෝඩ් එක, ස්පීඩ් එක, බැටරි charge level එක, සිග්නල් ඉන්ඩිකේටර්, හෙඩ් ලයිට්, වර්නින් ලයිට්, ලෝ බැටරි ඉන්ඩිකේටර් වගේ දේවල් ඇතුළත් වෙනවා. මේ ස්කූටර් එකට යතුරක් වගේම රිමෝට් කන්ට්‍රෝල් එකක් ලැබෙනවා. රිමෝට් එකෙන් බයික් එක ස්ටාර්ට් කරන්න, ස්ටොප් කරන්න, සිකියුරිටි සිස්ටම් ඔන් කරන්න පුළුවන්. සිකියුරිටි සිස්ටම් ඔන් කළාට පස්සේ බයික් එක ඉදිරියට සහ පසුපසට ගමන් කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම කවුරු හරි බයික් එකට අත තිබ්බොත් එලාම්යක් වදිනවා. මේ ස්කූටර් එකේ පෙනුම, මෙටල් පාස් වල ක්වොලිටි එක, ෆිට් ඇන්ඩ් ෆිනිෂ් එක, බැටරි එකේ කල්පැවැත්ම, රේන්ජ් එකත් එක්ක ගද්දි ගෙවන මිලට වටින වගේම දිගු කාලින පාවිච්චියට හොඳ බයික් එකක්. විශේෂයෙන් කාන්තාවන් සඳහා ගැලපෙන ස්කූටර් එකක්. ඔයාලට හොඳ ආෆ්ටර් සර්විස් එකක් එක්ක අයිමා සීරීස් එකේ ඕනම ස්කූටර් එකක් මිලදී ගන්න පුළුවන් හොඳම තැන තමයි පොල්ගහවෙල ගොඩවෙල පොලාසල තියෙන ඩිලාසෝ එන්ටර්ප්‍රයිසස් ආයතනය. ෆෝන් නම්බර්ස් ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඔයගොල්ලන්ට මේ ෆෝන් නම්බර් එකට කතා කරලා අයිමා සීරීස් එකේ ඕනම ස්කූටර් එක ප්‍රයිස් එක, ෆීචර්ස් සියලුම විස්තර දැනගන්න පුළුවන්. NNP ඔටෝමාට් එක එකතු වෙන ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. YouTube එකේ NNP ඔටෝමාට් කියලා සර්ච් කළොත් ඔයාලට අපේ අනිත් වීඩියෝත් බලා ගන්න පුළුවන්. channel එක subscribe කරලා bell icon එක press කළොත් අපි ඉදිරියට දාන වීඩියෝත් බලා ගන්න පුළුවන්.